ගබ්සාව ලංකාවේ ගබ්සාව ඇවිත් නීතිගත කළ යුතුද? ලංකාවේ නීතියට අනුව ඒ කියන්නේ දඬ නීති සංග්‍රහය අනුව 1883 304 කියන වගන්ති තව වගන්ති කීපයක් තියෙනවා. ඒකේ සඳහන් වෙන්නේ කාන්තාවගේ ජීවිතය බේරා ගැනීම හැරෙන්න වෙනත් ගබ්සාවක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් විදිහට ඒකේ කාලය කොච්චර අවුරුද්දක සිර දඬුවම් ලැබෙනවද කියන එක ඒකේ සවිස්තරව සඳහන් වෙනවා. එතකොට පොදුවෙන් ගත්තනම් ලංකාවේ ගබ්සාව නීති විරෝධී එක කාරණයක් හැරෙන්නේ. ඒ කියන්නේ කාන්තාවගේ ජීවිතය බේරා ගැනීම සඳහා. එතකොට සාමාන්‍යයෙන් අපි කියවනම් මේකේ මොරල් පැත්තක් ඒ කියන්නේ තිබෙන යම් සදාචාරාත්මක පැත්ත පිළිබඳ විවාදයක් තිබෙන ආගමික සංස්ථ විශේෂයෙන් ලංකාව බහු ආගමික රටක් විදිහට ප්‍රධාන වශයෙන් බෞද්ධ පස්සේ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි කියන ආගම් හතරම අදහන ජනතාවක් ජීවත් වෙන රටක මේක ගොඩාක් ආందోලනාත්මකයි. විශේෂයෙන් අපි බොහොම සමාජය ගැන සාමාන්‍යයෙන් අපිට ගන්න තියෙන මේ ගබ්සාව කියන ප්‍රශ්නේදී ගොඩාක් කොන්සර්වටිව් එහෙම නැත්නම් ගතානුගතික මතවාදයක් තමයි ගන්නෙ. කෙසේ නමුත් ගබ්සාව ඇයි නීතිගත කළ යුත්තේ? අපි තාර්කික බැලුවොත් දැන් සම්පූර්ණ නීතිගත කළ යුත්තේ ඇයි? එකක් කාන්තාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බලද්දී ඒක ඇගේ අයිතියක්. ඒක පවක්ද පිනක්ද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පුද්ගලයෙක් තිබෙන විශේෂයෙන් කාන්තාවේ ඉන්න තත්ත්වෙත් එක්ක. එතකොට ඒක ඇගේ කැමැත්ත. දැන් උදාහරණයක් විදියට මෙතන මේ නීතිය ගේන්නේ ආගමික පැත්තකින්. දැන් ලංකාව වගේ සාමාන්‍යයෙන් මෙතන ආගමික නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ඉරානය වගේ රටවල් වල සෞදි අරාබිය ආගමික නීතියක් ක්‍රියාත්මක වෙනවා. මෙතන එහෙම නැහැ. සාමාන්‍යයෙන් රෝම ලන්දේසි නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ රට මේ නීතියත් හැදුනේ වික්ටෝරියානු සම්ප්‍රදායික සාමාන්‍ය ක්‍රිස්තියානි මතවාදයත් එක්ක. එතකොට මම කියන්න ඕනේ මොකද්ද කිව්වනම් දැන් මේ ගබ්සාව ප්‍රධාන වශයෙන් ගබ්සා කිරීම සම්බන්ධයෙන් දැන් උදාහරණයක් මගේ තර්කය. ඇයි ඒක නීතිගත කළ යුත්තේ? දැන් සාමාන්‍යයෙන් බොන එක මද්‍යසාරය සුරාව කියලා කියන්නේ දැන් ඒක බෞද්ධ දර්ශනෙත් එක තානම් ක්‍රිස්තියානි ආගමෙත් එක තානම් ඉස්ලාම් දහමෙත් තානම් හින්දු ආගමෙත් තානම් ප්‍රධාන ආගම්. හැබැයි පුද්ගලයා බලාත්කාරයෙන් දඬුවම් පමුණවන තත්ත්වයට ගේනවා කියන්නේ එවැනි තත්ත්වයකට පුද්ගලෙක්ව ගේනවා කියන්නේ සමාජය ඒක එක්තරා විදිහට අන්තගාමී ඒකාධිපතිවාදී අදහසක් විදිහට මම දකින්නේ. දැන් කවුරු හරි බොනා අරක්කු බොනා කවුරු හරි කියන්නේ නෑ ඒක නීතියෙන් විරෝධ අවුරුදු 20ක වගේ දඬුවම් දෙන්න ඕනේ. අවුරුදු 10ක එහෙම අරක්කු බොන්නේ. ඒ පුද්ගලයා ඒ ආගම ඕ විශ්වාස කරන ඔහුගේ ආගමට අනුව විශ්වාසයට අනුව ඒක වැරදි. ඕ ඒක පිළිපදින්නේ නැත්තම් ඕ ඉතනාලරාවේ බොන්න පුළුවන්. අපිට ගිහින් බලාත්කාරය කරන්න බෑ. ඒක කරන්න යනවා කියන්නේ සමාජ විශාල ප්‍රශ්න කිහිපයක් උද්ගත වෙන එකක් තමයි භීතිය කියන ඇති වෙනවා. සමාජ භීතිකාවක් මිනිස්සු ඒ නීති කෙරෙහි ඔය කියන නීතිය පමුණුවන අය පාලකයන් කෙරෙහි වෛරයක් දක්වනවා. කොහොම හරි හොරෙන් හරි එක් කරනවා. ඒකෙන් බ්ලැක් මාකට් එකක් හැදෙනවා. සාමාන්‍යයෙන් අපි නිකන් කියවනම් පාතාලයක් හැදෙනවා වගේ තත්ත්වයක් තමයි වෙන්නේ. දුම්පානයට මේ දුම් නෙමෙයි
මධ්‍යසාරය මේ අරක්කු වලට. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒක ආගමික යම් දැඩි නීතිමය තත්ත්වයක් යටතේ ඒක කරන්න පුළුවන්. උතුරු කොරියාව ගත්තනම් උතුරු කොරියාව කියන්නේ නිරාගමික රටක්. හැබැයි එතන දැඩි පුද්ගලවාදී කිම් කියන්නේ ආගමක්. කිම් ජොන් උන් ඉඳන් කිම් ඉල් සන් පටන් ගත්තේ එවැනි ඒකාධිපති වාදී දරුණු මානසිකත්වයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි. දැන් ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍ර යම් ප්‍රජාතන්ත්‍රයක් තියෙන 100%ක්ම නෙමෙයි. හැබැයි යම් ප්‍රජාතන්ත්‍රවාදය නාමිකව හරි තියෙන රටක්. යම් නිදහසක් තිබුණා. එහෙම රටක මෙවැනි නීති ගේන එක ඒක වැරදි. යම් යම් ආගමික මතවාද මොනවා ගම්සාවට ඒක අයිති වෙනවා. අනිත් එක අපි සාම්‍යයන් ගම්සාවට විරුද්ධව කතා කරන අය මිනිස්සු මරන්න ඕනේ. සාමාන්‍ය මිනිස්සු මරණ එක මම විරුද්ධයි. කුඩා දරුවන් මරණ එකට අපි විරුද්ධයි. ඒක මරද්දී ඒක ඒ කියන්නේ ජීවිතයක් අහිමි කිරීමක් කියන කතාව කියන අයට කියන්නේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගම්සාවේ කාල පරිච්ඡේදයන් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මුල් මාස 3 කියන්නේ දරුවාට පණ ඇවිත් නැහැ. ඊට පස්සේ ඒක කලින් ගම්සා කරා නම් ඒක ඉතින් මිනිස්සෙක් මරණ එක සමාන කරන්න බෑ. ඒකයි විද්‍යාත්මක උපුලා තියෙන්නේ. ඊට පස්සේ කාරණා කීපයක් නිසා මරන්න පුළුවන්. දැන් යුද්ධයකදී මිනිස්සු මැරෙනවා. දැන් ලංකාව බෞද්ධ රටක්. එහෙම වෙලා සාමාන්‍යයෙන් ප්‍රාණඝාතය කියන දේ කරා. දැන් යුද්ධය අවසානයේ දැන් LTT යුද්ධය, JVP යුද්ධය ඒක වෙන කතාවක්. ඒ සම්බන්ධයෙන් ඒක අහිංසක මිනිස්සු මරුවා කියන්නේ ඒක විශාල මානව හිමිකම් උල්ලංඝනය කිරීම. හැබැයි එන ඉතින් LTT ත්‍රස්තවාදීන්ව මරණ එකක් වැරදි. එහෙම මිනිස්සු මරණ එකට විරුද්ධ නම් LTT ත්‍රස්තවාදීන්ව මරණ එකක් වැරදි. හැබැයි යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණේ එයාව මරන්න පුළුවන් වෙලා. ඒකට සමස්ත ආරක්ෂාව කියන කාරණේදී එවැනි තීරණයක් ගන්න වුණා. ඒකත් මේකට බලපාන. හැබැයි ඒකට අත උස්සපු සමහරක් හාමුදුරුවෝ විශාල පිරිසක් යුද්ධය ප්‍රාණඝාතය කියන එක බුද්ධාගමේ ප්‍රාණඝාතය කරන්න බෑ. කුමන හේතුවක් නිසා. දැන් සමස්තයක් තර්ක කරොත් බෞද්ධ සමාජය බෞද්ධයක් ලංකාවේ. එහෙම කරලා ඒ යුද්ධයට හැම එක්කෙනාම අත ඉස්සුවා. ඒ ප්‍රාණඝාතයද නැද්ද කියලා බැලුවෙත් නෑ. හැබැයි මේ ගබ්සාවට මාර විදියට විරුද්ධයි. ඔය කියන අයම ඒ දෙබිදි පිළිවෙලට තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒතර කොහොමද ගබ්සාව වැඩි වෙන්නේ කියලා එක යුද්ධයේදී ත්‍රස්තවාදියෙක්ව මරණ එක හරිනම් ඒක ප්‍රාණඝාතය. එහෙනම් ගබ්සාවේදී කාන්තාවට මානසික ප්‍රශ්න එන්න පුළුවන්. ශාරීරිකයේ සිතාගේ ජීවිත හානිය විතරක් නෙමෙයි. ඒකට මානසික පීඩනයක් එන්න පුළුවන්. ඒ දරුවා තියා ආර්ථික ප්‍රශ්න එන්න පුළුවන්. ඒකට එවැනි හේතු නිසා එතනදිත් කාන්තාව ආරක්ෂා කරනවා. ඒක ආරක්ෂා වෙනවා එතනදී. ඒකට ඒ ගැන හිතන්නේ. ඒකට හේතු නිසා ගබ්සාව නීතිගත කළ යුතුයි. පැහැදිලි වෙනවා. ඒ වගේම අපි කියවනම් සාමාන්‍ය ස්ත්‍රියක් දූෂණයට ලක් වුණා. මම කාරණා තර්ක දෙකක් ඉදිරිපත් කරන්න. ඇයි ගබ්සාව නීතිගත කළ යුත්තේ? ස්ත්‍රියක් ලිංගික අතවරයට ලක් වුණා. දූෂණයට ලක් වෙලා ඇගේ අකමැත්තෙන් ගැබ් ගත්තා නම් මේ පවතින නීතිය යටතේ ඇයට ගබ්සාවක් කරන්න බෑ. එතකොට ඇයට ශාරීරිකව හිරිහැරයක් සිද්ධ වෙලා තියෙන වෙනත් කෙනෙක්ගෙන් ඇගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙන අංක 2 මානසික දැඩි පීඩනයට ලක් වෙලා තිබෙනවා. ට්‍රෝමා කියන එක විශාල කම්පනයට ලක් වෙලා තිබෙනවා.
එතකොට ඇගේ ඊට අමතරව ඇයට තව බරක් උසුලන්න වෙනවා. සාමාන්‍ය මුදල් නැති තැනක මුදල් නැත්නම් ආර්ථික ශක්තියක් නැති කෙනෙක්, රස්සාවක් නැති කෙනෙක් ගැබ් ගත්තා නම් මේ තියෙන නීති අනුව ඇයට ගබ්සාවක් කරන්න බෑ. ඒක නීති විරෝධී. ඒකට බලහත්කාරයෙන් ඇයට අපි කියනවා ඔයාට මොනවා වුණත් හරි දරුවව මාස 9ක් විතර කුසේ තියලා දරුවා බිහි කරන්න ඕනේ. මේක සම්පූර්ණ අසාධාරණ කතාවක්. ඒ නිසා තමයි මේ නීතිය වෙනස් වෙන්න ඕනේ. ඒකෙන් සිද්ධ වෙන්නේ විශාල, ඒ කියන්නේ කබලෙන් ලිපට වැටෙනා වගේ තත්ත්වයක්පත් වෙන්නේ. ඒ වගේම අපි කියවන අවුරුදු කුඩා දැරිවියක්, කුඩා ගැහැණු දරුවෙක්ට ලිංගික අතවරයක් දූෂණයක් ලක් වුණා. 10 අවුරුදු 10 11 12 දරුවෙක් නිකන් උදාහරණයක් විදිහට ඒ දරුවා ගැබ් ගත්තා. ඒතකොට අපි මේ නීතිය දානවා. අපි කියන්නේ මොනවා වුණත් ඔයා ගබ්සා කරන්න අයිතියක් නැහැ කුඩා දරුවාට. ඒ දරුවාට දන්නෙත් නැහැ මොනවද දරුවෙක් හදන්න මොනවද කියලා දන්නේ. පුංචි දරුවෙක් කියන ඔයා දරුවාව කොහොම හරි බිහි කරන්න. ඒ වගේම බිහි කරන්න ඕනේ ඊට පස්සේ තීරණයක් ගන්න පුළුවන්. මේ පුදුම කතාවක් නේ. ඒතන මනුස්සකමක් නැති තත්ත්වයක් ඒ නීතිය. මනුස්සකමක් නැති දෙයක් ඒක. ඒතකොට එතනින් ගබ්සාව කරන්න නීතිගත කරා නම් ඒ දරුවට සහනයක් ලැබෙනවා. කාන්තාව අසාධාරණ ලක්විච්ච කාන්තාවට සහනයක්. ඒ නිසා තමයි අපි අහන්නේ ගබ්සාව නීති විරෝධී නිසා. දරුවා බිහි කරලා දරුවව තියලා දුවන සමහර කාන්තාව ඉස්පිරිතාලේ. මේක මාධ්‍යෙන් පෙන්වන්න හදන්නේ කාන්තාව වැරදිකාරියක් විදියට. මේක තමයි මේ සමාජයේ තියෙන මම හිතන්නේ දරදඬු මනුස්සකමක් නැති තත්ත්වය. එතෙම කියනවා. දැන් කාන්තා අයිතීන් ගැන කතා කරනවානේ. මම හිතන්නේ අක්‍රමාර්ථ කාන්තාව සම්බන්ධයෙන් බලන්න ඕනේ. ඇත්තෙන්ම කියනවා. ලිබරල් කාන්තාව විදියට ඔය ගම්සාව පිළිබඳ පුළුල්ව හිතන නීතිගත කළ යුතුයි. ඒ තුළින් විශාල සහනයක් ලැබෙනවා. ආකල්ප වෙනස් වෙන්නත් ඕනේ මිනිස්සුන්ගේ. යුද්ධ කරද්දී ප්‍රාණඝාතය හරි මේ ගබ්සා කරද්දී වැරදි කියන දෙබිත්ත නැති වෙන හරියානුකූලව මේ පිළිබඳ අපි සංවාදයක් ඇති කරා නම් එතකොට මේ පැතිකඩ කීපයක් තියෙනවා. එතකොට මානසික වටිනා එක්කෙනෙක් ශාරීරික වටිනා විශාල එහෙම වැටෙනවා මොනවාරි ලිංගික අතරයක්. එතකොට අනිත් එක තමයි දරුවෙක් බිහි කරද්දී කාන්තාවකට ඇයට විශාල වේදනාකාරී අත්දැකීමක් වෙනවා. ඇය අකමැති නම් ඒ වේදනාව විඳින්න, ඒ වේදනාව විඳින්න නැතුව ඉන්න එක ඇයගේ අයිතියක්. හැබැයි අපි ගබ්සාව නීතිගත කිරීම තුළින් කරන්නේ බලහත්කාරයෙන් ඒ දරුවව බඩේ මාස 9ක් හරි මාස 10ක් හරි 8ක් හරි 7ක් හරි කුසේ තියන්න තියෙනවා. බලහත්කාරයෙන් ඇයට ඒ වේදනාව විඳින්න කියන එක. ඒ නිසා මිනිස්සෙක්ගේ නිදහස තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය. මිනිස්සෙක්ගේ අයිතිය සම්බන්ධ අපි කතා කරන්නේ. ඒකට ඒක විනාශ නොකර ඒක විනාශ වෙනා නම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා අපිට පිළිගන්න බෑ. ඒ නිසා මම කියන්නේ මේ තර්කයන් ගැන ටිකක් හිතන්න. ගබ්සාව ඇයි නීතිගත කළ යුත්තේ කියන එක. ඒ වගේම මේ තුලින් සමාජයට විශාල හොඳක් සිද්ධ වෙනවා. මානසික සෞඛ්‍ය අතින් ගත්තත් ශාරීරික ආර්ථික වශයෙන් ඒ වගේම දරුවා ගබ්සාට ඒ දරුවා විශාල පීඩනයක් එල්ල වෙන්නේ නැහැ ඒකෙන්. ඒ නිසා සමස්ත සමාජයම ආරක්ෂා වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ නිසා ගබ්සාව නීතිගත කළ යුතුයි. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.